සංගීත සීසන් 2 කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉදිරියට අසේනේ චුටිදු ඒ වගේම මහිලයි ගෙදර මොන වගේ දෙයක්ද මොන වගේ උත්සවයක්ද තියෙන්නේ? චුටිදුගේ බර්ත්ඩේ එක වෙනුවෙන් උත්සවයක් අපිට ඉදිරියට බලා ගන්න ලැබේවි. මේ උත්සවයට චේතනා, සීයා, අසේනී මේ හැමෝම සහභාගී වෙන්න නියමිතයි. ඉතින් අපි අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ මෙතනට කල්පන මිලින්ද මේ කට්ටිය කඩාපාත් වෙලා මොන වගේ ප්‍රශ්නයක් ඇති කරයිද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන්කම තියෙනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන්ම අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව තමයි අද අපිට මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්න බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නේ. ඉතින් අපි අද ඒ ගැන තමයි ගොඩාක් දුරට කතා කරගන්න සූදානම් වුණේ. ඉතින් මම තව දෙයක් ඔයාට මේ මොහොතේදී කතා කරන්න උත්සාහ කරනවා කියන කතාව ගැන අද අපිට විශේෂයෙන් ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කම ලැබිලත් තියෙනවා කියන කතාව ගැන විතරමයි අද අපි අවධානයෙන් කතා කරන්නට උවමනාවක් තියෙන්නේ. ඉතින් ඒක හරිම වටින අවස්ථාවක් විදියට තමයි මම අද මේ වෙලාවේ කතා කරන්න බලාපොරොත්තු උනේම. ඔයා දන්නවද? ඒ තමයි පහුගිය කාලෙම අසේනිට ගොඩාක් අයගෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න අවස්ථාවක් හිමි වුණා කියන කතාව තමයි අපි අද වීඩියෝ එක තුලින් කතා කරන්නට සෑහීමකටපත් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ කියන ඒ කතාව ගැන. අද අපිට මේ වෙලාවේ කතා කරන්න තවදුරටත් අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට කතා කරන්න පුළුවන්. කොහොම වුණත් ඉදිරියට යනකොට අපි තව දෙයක් කතා කරන්නට උනන්දුවක් තියාගත යුතුමයි කියලයි මම අද ඔයාට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියාගෙන හිටියේ. ඉතින් ඒක හරිම වටින අවස්ථාවක් විදියට අපිට මේ වෙලාවේ කතා කරන්නට chance එකක් තියෙනවා කියන ඒ කතාව තමයි අද අපි මතක් කරන්න ඕනේ. ඉතින් ඒක හරිම වටිනා දෙයක් විදියට අපි කතා කරනවා. ඔයා දන්නවද? ඉස්සරහට මේ පාටි එක වෙලාවේදී කල්පන වගේම මිලින්දල ඇවිල්ලා ප්‍රශ්න ඇති කරන්න හදුවා වුණා අනිවාර්යෙන් මෙතනදී මේ පොඩි ළමයා පොලිසියට හරි කතා කරොත් ඇති වෙන ප්‍රශ්න ගැන මතක් වෙලා මේගොල්ල පිට වෙලා යන්න පුළුවන්කම තියෙයි.